අද අපි ඉන්නේ ඩවුන් සවුත් වල තියෙන ලස්සන විලායකක. මෙතන තියෙන විශේෂත්වය තමයි ළමයි මේ විලායකේ ඉඳලා විනාඩි 5ක් 10ක් යද්දී අපිට ගෝල්ෆ් කෝට් එකට මෝතරට තව ටිකක් එහාට ගියාම කොග්ගල පැත්තට වගේ ගොඩක් පැතිවලට යන්න පුළුවන් පොඩි කාලයක් ඇතුළතදී. අපි දැන් යමු ෆස්ට් ෆ්ලෝර් එක බලන්න. අපි ඇතුල් වෙනකොටම ලොකු ස්පේස් එකක් එක්ක ලිවිං ඒරියා එකක් හම්බ වෙනවා. පහළ සිංගල් රූම්ස් දෙකක් තියෙනවා ෂෙයාර්ඩ් බාත්රූම් එක. ඒ වගේම තවත් AC රූම් එකක් තියෙනවා ඇටච් බාත්රූම් එක. බය වෙන දෙයක් නෑ ඔන්න ඔයාලට හොට් වෝටර් ෆැසිලිටි එකත් මේ විලායකේ තියෙනවා. ඩයිනින් ඒරියා එකත් එක්ක කිචන් එක වගේ යූස් කරන්නත් අපිට ඒරියා එකක් තියෙනවා මෙතන. දැන් අපි යන්නේ සෙකන්ඩ් ෆ්ලෝර් එක බලන්න. ගිහින් බලමු කොහොමද තියෙන්නේ කියලා. අපි ඇතුල් වෙද්දිම තියෙන්නේ ඩයිනින් ඒරියා එක. AC rooms 3ක් තියෙනවා උඩ ඇටච් බාත්රූම් එක. ඒ වගේම ස්පේස් එක තියෙන ඩයිනින් ඒරියා එකකුයි ලිවිං ඒරියා එකකුයි තියෙනවා. comfortable beds, tea and coffee facilities, modern bathrooms අපිට මේ විලායකේදී හම්බ වෙනවා. දැන් අපි බල්කනි එකට ගිහින් බලමු. මේ තියන්නේ අපිට පේන view එක. මේ ෆ්ලෝර් එකේ කිචන් එක විදියට යූස් කරන්න පුළුවන් ඒරියා එකක් අපිට තියෙනවා. විලායකේ කෑමත් හරිම රහයි. මෙයාලගේ මෙනු එකක් වෙනම තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලා ආස විදියට කස්ටමයිස් කරගන්න. අපි මේ දැන් යන්නේ විලායකේ ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එක බලන්න. මෙතන ඔයාලගේ වාහන පාක් කරන්නත් හොඳ ස්පේස් එකක් තියෙනවා. ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකේ non AC සිංගල් රූම්ස් දෙකක් තියෙනවා ෂෙයාර්ඩ් බාත්රූම් එක. ඒ වගේම හොඳට ඉඩ තියෙන ලිවිං ඒරියා එකකුයි ඩයිනින් ඒරියා එකකුත් තියෙනවා. ෆැමිලිස් දෙක තුනකටම ඇවිත් ඉන්න පුළුවන් ලොකු විලායකක් මේක. ඒ වගේම ඔෆිස් ක්‍රවුඩ් එකකට උනත් ඇවිල්ලා එන්ජොයි කරලා යන්න පුළුවන්. පොඩි බර්ත්ඩේ ෆන්ක්ෂන් එකක්, ෆැමිලිස් වල යාළුවන්ගේ පොඩි පාටිස් තියෙනවනේ. ඒ වගේ චූටි පාටිස් උනත් ගන්න ඔන්න ඔයගලන්ට මෙතන ඇරේන්ජ් කරගන්න පුළුවන්. මෙතන හරිම නිදහස්. කාගෙන්වත් කරදරයක් නැහැ. ඔයාලට ඇවිල්ලා හොඳට එන්ජොයි කරන්න පුළුවන්. මේ තමයි රාජේස් ලුවානා ලොන්ජ්.